ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් ඔන්න යාළුවනේ මම අදත් අරන් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. channel එක වීඩියෝ එකට යන්න කලින් කියන්න channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන හැමදෙනාටම මම කියන්නේ මම දාලා තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉඳලම ඔයාලා බලන්න. මොකද ඔයාලා ගොඩාක් දෙනෙකුට වචන මග ඇරෙනවා. මොකද ඔයාලට පෙන්නන වීඩියෝ එක විතරයි ඔයාලා ගොඩාක් දෙනෙක් බලන්නේ. ඊට පස්සේ අර channel එකේ මුලදී අගදී මැදදී දාලා තියෙන වීඩියෝස් වල තියෙන ප්‍රශ්නත් ඔයාලා මගෙන් කමෙන්ට් කරලා අහලා තියෙනවා. එතකොට අර මගේ channel එකේ මුල ඉඳලම මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට එයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැකියාවක් නැති වෙනවා. මොකද මමත් වැඩ කරන ගමන් තමයි ඔයාලට රිප්ලයි දාන්නේ. ඒක නිසා ඔයාලට මුල ඉඳලම තියෙන වීඩියෝ බලලා ඒ වගේ තියෙන වචන ඔයාලා වැඩ කරන ස්ථානය අනුව පොතක සටහන් කරගෙන ඒවා පැහැදිලිව ලියා ගන්න. නොදන්නම දෙයක් තියෙනවා නම් අමාරුම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දානවා වෙලාවක් ලැබුණ ගමන්. ඉතින් අපි වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. මට හිරිහැර කරන්න එපා. ඒ කියන්නේ මට කරදර කරන්න එපා. ලාත් ගවුම් ආන. ලාත් ගවුම් ආන. මට හිරිහැර කරන්න එපා. ලාත් ගවුම් ආන. මට හිරිහැර ගවුම් කරන්න එපා. ලාත් ගවුම් ආන. මගේ ඔළුව කැක්කුමයි. මගේ ඔළුව කැක්කුමයි. හරාර හක් ගාන. හරාර හක් ගාන. හරාර කියලා කියන්නත් පුළුවන් ඔළුව කැක්කුමයි කියලා. හක් ගාන කියන්නේ මගේ කියන එක තමයි හක් සඳහන් වෙන්නේ. මගේ ඔයාගේ කියන එකට හක් සඳහන් වෙනවා. මගේ අත රිදෙනවා. මගේ අත රිදෙනවා. අලෙම් ඉයත් හගාන. අලෙම් ඉයත් හගාන. අලෙම් කියන්නේ අත. මගේ අත රිදෙනවා. අලෙම් ඉයත් හගාන. මගේ බඩ රිදෙනවා. මගේ බඩ රිදෙනවා. අලෙම් බතන් හගාන. අලෙම් බතන් හගාන. මගේ බඩ රිදෙනවා. අලෙම් බතන් හගාන. මගේ කොන්ද රිදෙනවා. මගේ කොන්ද රිදෙනවා. අලෙම් දෛරි හග්ගාන. අලෙම් දෛරි හග්ගාන. මගේ කොන්ද රිදෙනවා. අලෙම් දෛරි හග්ගාන. මේක කවුද කැඩුවේ? මේක කවුද කැඩුවේ? මින් කැස්සර් හාදා. මින් කැස්සර් හාදා. මේක කවුද කැඩුවේ? මින් කැස්සර් හාදා. කැස්සර් කියනවා කරබාන් කියලා සමහර අය කියනවා. කවුද මගේ පර්ස් එක හැංගුවේ? කවුද මගේ පර්ස් එක හැංගුවේ? මින් අකද් බුක් හග්ගාන. මින් අකද් බුක් හග්ගාන. බුක් කියන්නේ පර්ස් එකට, අකද් කියන්නේ හංගලා, ඒ කියන්නේ හැංගුව එකට. මින් අකද් බුක් හග්ගාන. ඇතුළට එන්න. ඇතුළට එන්න. අර කබ්. අර කබ්. ඇතුළට එන්න අර කබ්. ටිකක් කැඩුනා. ටිකක් කැඩුනා. සුවයි කැස්සර්. සුවයි කැස්සර්. ටිකක් කැඩුනා. සුවයි කරබාන් කියලා කියන්නත් පුළුවන්. මොකද්ද ගඳ? ශ්‍රීහා. ශ්‍රීහා. සැලුන් එකට කියනවා යාළුවනේ හල්ලාක් කියලා. සැලුන් එක හල්ලාක්. තට්ටේ ගාන්න කියන එකට කියනවා මූස් කියලා. ඒ කියන්නේ ඔක්කොම කපන්න කියලා කියන ඔය පොදුවේ කියන්නේ මූස් කියලා. තට්ටේ ගන්න මූස්. කොණ්ඩෙට කියනවා ෂාර් කියලා. කොණ්ඩේ ෂාර්. පොඩ්ඩක් කපන්න කියලා කියනවා හීන ශීර් කියලා. සුවයි ශීර් කියලා කියන්නත් පුළුවන්. හීන ශීර් කියලා කිව්වහම දන්නවා. ඒ කියන්නේ එයාලා පෙන්නලා කියනවා මේ වගේ තැනක කපන්න පොඩ්ඩක් කියලා. රැවුලට කියනවා ලෙහියා කියලා. මෙතන මයන්න වැදිලා තියෙනවා යාළුවනේ. ලෙහියා කියලා තමයි රැවුලට කියන්නේ. රැවුල ලෙහියා කියනවා. එතකොට රැවුල කපන්න. රැවුල කපන්න කියනවා මූස් ලෙහියා. මූස් ලෙහියා. රැවුල කපන්න කියලා කියන්නේ මූස් ලෙහියා. මූස් කියන්නේ ඔක්කොම කපන්න කියන එක තමයි පොදුවේ කියන්නේ මූස් කියලා. ලෙහියා කියන්නේ රැවුල. මූස් ලෙහියා රැවුල කපන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් මම දාලා තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉඳලම බලන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට ගොඩාක් වැදගත් වචන මම තනි වචන දෙක එහෙම මුල ඉඳලම ඔයාලට සටහන් කරලා දීලා තියෙනවා. දැන් වීඩියෝ වල දාලා තියෙනවා. ඒකින්ද ඒක අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න. ඔයාලා හැමදිනාටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.